උඹලා මේ නිකම්ම කැටයන් නම් දාන්න හදන්න බෑ මෙතන ඈ මේක ස්පීඩ් එක වැඩි කරගන්න බැරි කමක් නැහැ නේ ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන් දන්නේ නැති කමක් තියෙන්නේ වැඩි කරගන්න කියලා මේ බොලෑට ඕන විදිහ ගණන් වැඩි කරලා මහන්න යන්න එපා මේකේ RPM එක මම රෙකමන්ඩ් කරන උපරිම 4000න් දාලා මාළේ ඊට වැඩිය මහන්න එපා දැන් මට 10 දෙනෙක් විතර කතා කරලා තියෙනවා මේක මේ ස්පීඩ් වැඩි කරන්න බෑ අරකයි මේකයි මොකද්ද ගින්ද මන්දලා වැඩි කරන්න පුළුවන් මෙහෙමයි මෙතනට දිනවා අර වෙන මේකයි කේස් එක දිනවා දැන් මෙහෙම ඉබ්බ ගමන් මචං මේකේ ස්පීඩ් වැඩි කර අඩු වැඩි කරගෙන ඉතින් මේ ධනෙක ඔබලා නොන්න ධනෙක උපම 3000කට වඩා ස්පීඩ් එක වැඩි වෙන්නේ නැහැ ඊට පස්සේ මේක අඩු කර ගන්න ඕන අඩු කර ගන්න පුළුවන් මේක වැඩි කරගන්නේ මෙන්න මෙහෙමයි මේක යන්න පුළුවන් ස්පීඩ් එක 6500 යනකම් කීයද 6500 යනකම් දාගන්න එපා 4000 තමයි වහන්න ඕනේ හරිද මෙන්න මෙහෙමයි වැඩි කරගන්න මේක මචං මෙන්න මේ P එකයි රින එකයි දෙකම එකවර ඔබන්න ඕනේ ස්විච් දෙක මෙහෙම ඔන්නෝම එබුවා ඔන්නෝම එබුවට පස්සේ මෙන්න මේ වගේ අයිකන් එක කරේනවා හරිද මේක නාවට පස්සේ ඕගොල්ලෝ ගන්න තියෙන්නේ මෙතන 2013 කියලා ගහ ගන්න ඕනේ ගහ ගන්න මෙහෙමයි මෙතන දැන් එක කියන එකට ඉන්ඩිකේට් වෙන්නේ මේකට ඉන්ඩිකේට් වෙන්නේ ඕක දා ගන්නවා දෙකට ඕක දාගෙන දැන් අපිට 13 ගන්න මේ කෙරවලේ බටන් දෙකට එන්න එපා මෙන්න මේ P එක ඔප්පුවා මේ එහාට මෙහාට යනවා පේනවා මේ ඔන්න P එක ඔබ එහාට මෙහාට යනවා P එක ඔබලා ගත්තා මෙතෙන්ද මේකට දාගත්ත ධන එක ඔබලා 1 කෙරවලේ මේකට දාගත්තා 3 ඔන්න දාගත්තා හරිද ඔන්න 2013ට ඇවිල්ලා දින්නේ දැන් මේක S එක ඔප්පු ගමන් මෙන්න ප්‍රෝග්‍රෑම් වලට ආවා දැන් කරන්න තියෙන්නේ මෙන්න මේක ආයෙ ධනයක ඔබලා P1 එකට යනවා P1 එකට ගියා නැවතත් මෙන්න මේ P එක එපුවා P එක ඔප්පු ගමන් මෙන්න RPM එක පෙන්නනවා 3700 දැන් මේක අපිට වැඩි කරගන්න පුළුවන් 6500ට යනවා ඔන්න 6500ට වැඩි කරගන්න පුළුවන් නමුත් ඕගොල්ලෝ 6500 කීයට වැඩි කරගන්න එපා මේක ඕගොල්ලෝ මම රෙකමන්ඩ් කරන්නේ ඕගොල්ලෝ මේක 4000 වගේ තියාගෙන මහන්න ඒතකොට මැෂින් එකටත් හොඳයි ඕගොල්ලෝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රශ්නත් අඩුයි බ්‍රේක් ඩවුන් උත් අඩුයි ඕන මැෂින් එකේම වාහනයක් වුණත් බං 120 මීටර ඉබ්බක 120ටම ගලවගෙන යන්නේ නැහනේ ඒ හින්දා ඒ වගේ දේ මෙතනක් තියෙන පුතේ හරියට තේරුම් ගන්න හරිද 4000ට දාගත්තා මෙන්න මේ S එකේ බුවා දැන් ඕගොල්ලෝට පුළුවන් මෙතන 3700 4000ට වැඩි කරගන්න ඔන්න ඔහමයි යන්න තියෙන කතන්දර දැන් තේරුණානේ කොහොමද යන්නේ කියලා මෙන්න මේ P එකයි රින එකයි මෙන්න මෙහෙම බුවා මේ අයිකන් එකට එනවා මෙතෙන් ආවට පස්සේ මේක ධනයක ඔබලා දෙක දා ගන්නවා P එක ඔබලා යනවා එහෙට මෙහෙට ඉලක්කම් වලින් ගන්න පුළුවන් මේ එහෙට මෙහෙට ගියා P එකේ බුවා මෙතන දැන් එන්න ඕනේ 3නේ ඔය මේ මෙතෙන් දෙන්න ඕනේ 1 10 ගන්න ඕනේ 1 මෙතෙන් දෙන්න ඕනේ 3 කොතෙන් දෙන්න ඕනේ 3 ඕන් ඈ ඔන්න 3 ආවා ඔන්න 3 දාගත්තා S එකේ ගොන්න ප්‍රී ප්‍රෝග්‍රෑම් වලට ගියා දැන් කරන්න තියෙන්නේ මේක P1 එකේනේ තියෙන්නේ RPM එක P1 එකට ගියා නැවත මෙන්න මේ P එකේ බුවා ඔන්න 4000 කියන එකට ආවා ඕක ආයෙත් අපිට ඕන 3700ට 2000ට දාගන්න පුළුවන් ලිමිට් කරනවා 3000ට දාගන්න ට්‍රේනින් වෙලා මේක උනා මෙතනින් උනත් අඩු කරලා දෙන්න එතකොට යාට හරියෙන් අඩු වැඩි කරගන්න බෑ ඊට පස්සේ මෙන්න මේ S එකේ බොන්න උච්චරයි දැන් මේක 3000 කියන ස්පීඩ් අඩු කරගත්තා ඒක වැඩි කරන්න බෑ 3000ට වඩා ඔන්න ඔකයි කතන්දරේ තියෙන පට්ට ලේසි ඈ කැටයන් නම් දාන්න බෑ මෙතන අනිත් එක තමයි දෙයක් කියලා දුන්නාට පස්සේ හයියෙන් කියන්න යන්න බෑ හිමීටි කියන්නත් ඒවා ඔබලා මොන්ටිසෝර් ළමයි නෙවෙයිනේ ඔපරේටර් කෙනෙක් කියන්නේ හොඳ බුද්ධියක් තියෙන හොඳ මොලයක් තියෙන ළමයි එතකොට මේ උරතල් කර මේ කිය දෙන්න වෙලාවක් නැහැ මට ඒ හින්දා මම භූත කතා නම් අය කතා කරන්නවා මගේ කවුත්තන්න